boys and girls අද ඔතකලි එකතුලා ඉන්නේ MKSN YouTube channel එක. අද මේ ගැම්මෙන් කතා කරලා අද ගහන්න යන Granny 3 ආයේ ඉතින් බය වෙලා රැට තොইරුන් නටන්න වෙයි දන්නේ නැහැ. හරිද යාළුවනේ? ගොඩක් බය හිතනවා ඉතින් Granny දන්නවනේ Granny ගැන. මුලින්ම මම නැමිලා ඉන්නම් බලමු යාළුවනේ අද කොයි වගේ ප්ලේ ඉන්නද දෙන්න වෙයිද දන්නේ. මට චුට්ටක් අස්සත් එක Granny ගේ මොනොත් ඉතින් කෙලවෙනවා උතන. අද අපි යන්නේ කොහමද Granny ළඟ ඉතින් පැන ගන්න. නැත්තම් උමන් කෝච්චිය බලන්න කිව්වොත් හරි. හරිද යාළුවනේ මේ උමන් කෝච්චිය මම දන්න හැටියට මේ උමන් කෝච්චිය ළඟ ඉන්න රොබෝ කෙනෙක්. මොනවා සීන් එකක් යනවා Granny එකේ. උඹ මේ කට්ටියගේ උඹ මොනවද බන් දන්නේ කොහෙද Granny ගේ ගේම් එකේ රොබෝලා ඉන්නේ කියලා. හරි මම පෙන්නන්නම්කෝ. මම මේ ටිකට කලින් ගිහිල්ලා ආවේ. ඒකයි මං කිව්වේ එහෙම. ඔය කඩේ මං කල්ලම් පෙන්නන්න. දැන් Granny කාරියනවා. Granny ගේ මහත්තයාද කොහෙද එන්නේ? පිරිමින්ට. ඔක්කොටම කල්ලාගෙන ගහන්න හිතනවා ඉතින්. තොර ගියාද? තොර ගියාට අපේ Granny ආන්ටි ඉන්නවා. මේ Granny ආන්ටිගෙන් තමයි බේරෙන්න ඕනේ. Granny ආන්ටි ඉතින් කෙලියොත් ඉතින් ආයි බඩු තමයි මේ තුන්වෙනි බතාවට ප්ලේ කරන්නේ. මේ අපි Granny ආන්ටිත් එක්ක බෑ හොඳට බලලා පනින්න ඕනේ. හරිද යන්නේ? ඉතින් පැත්තට වෙලා ඉන්නේ අපි. මේ Granny ආන්ටිගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නෝනේ. මේ මහත්තයා වෙන්න ඇති. මහත්තයයි දුවයිද කොහෙද ඉන්නවා? මේ Granny ආන්ටි ඒ කට්ටියයි අපිට කෙලිනවා. එඩිගෙන මේ දැන් තුන්වෙනි සැරේ මම තව පොඩ්ඩෙන් තොইලන්න නටන්න වෙනවා මට Granny ගේ මේ දුවද මොකද එක මම කෝච්චිය ළඟට වලින් බඩාව කළ පෑන්නා කෙල වෙනවා කියන්නේ ඔන්න ඔය දැන් වල ජීති හරි යාළුවනේ දැන් ඉතින් ගේට් වරන් යන්නත් තමයි බෑ තිබුණා අර Granny ගේ අංකල් හරි Granny ගේ අම්මඩුඩු Granny ගේ දැක්කනේ යාළුවනේ කෙලියාය තව පොඩි මම බයලා මට හැට් එක හැදෙනවා අතර මේක ගහද්දි ඒ කියන්නේ වෙනම ෆීලින් එකක් එන්නේ ග්‍රැෆික් මේකේ මම හිතන්නේ ලෙවල් 2යි තියෙන්නේ අම්මට උඩුමුගේ ඇස්වලත් එක්කලේ Granny දෙකම නිසා Granny අපිව ලොක් කරලා ඇති හරිද යාළුවනේ දැන් Granny ගේ මේ උගුලෙන් අපි බේරෙන්න අපි මැරෙයිද දන්නෙත් නෑ මේ මැරෙන සීන් එකක් තියනවාද යාළුවනේ මේකේ මම දන්නේ නෑ හරියට ඒකයි මම හිතන්නේ Granny මැරෙන සීන් එකක් නැත්තේ නෑ අපි. මැරෙනවා කියන්නේ අර ගහන සීන් එකේදී මොකක් හරි වෙනවා අපිට. ඒ ඇරෙන්නේ මැරෙන්නේ නෑ නේද? ලේවි කියලා අඬෝ මේක ඇරෙන්නේ නෑ ආලුවනේ මට ඉතින් යකාම නගිනවා අර Granny එනකම් අපිට මේක අරගන්න ඕනේ. මේක අමාරුයි. මං හිතුවේ ඇරුණා කියලා. මෙතන ඉඳගෙන බෑරුවේ try කරන්න හැංගිලා කරන්න ඕනේ මේ වැඩේ. අර Granny ආන්ටි හරි Granny ගේ දුව හරි Granny ගේ මහත්තයා හරි ආවොත් අපිට ඉතින් Granny එනවද කොහෙද යාළුවනේ හැංගිලා ඉන්නවා Granny අපිට ගහන්න බැරිද දන්නේ නේ යාළුවනේ. කියන්නේ අපිට උට ගහන්න බැරිද දන්නේ. අඩෝ Granny කෙලිද දන්නේ මට හිතෙනවා මෙගිරලා යන්නේ. ආච්චිට පාන් හලන්න කියලා. ජාතිම දැන් Granny ඉන්නනේ. හරිනේ. ආසාව හරි වගේ යාළුවනේ අපි. Granny ආච්චි එයි වගේ පේන සීන් එකේ නැගිට්ටොත් දුවා ගන්න නේද? මෙහෙන් ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා තමයි ඔන්න අපි කිව්ව කෝච්චි ස්ටේෂන් එකට එනවා අපි. ඊපස්සේ මෙතෙන් ගිහිල්ලා හැංගෙන්නවා තියෙන්නේ. අංගුරානේ මෙතෙන් තමයි මේ අර මං කිව්ව රොබෝ Granny ගේ රොබෝ මම දැන් Granny ට ඉන්ෆර්මේෂන් එක දෙනවා අපි මෙතන ඉන්නවා කියලා. සංගීන් තාත්තර කෙලිය වගේ යන්න තමයි තියෙන්නේ. අර Granny ගේ දුව තමයි මෙතන වැඩියම බලන්නේ මට ඉතින් පණ බයයි.
යාළුවනේ මේ මෙහෙම හිටියට මම මේ පහන ළඟ ඉඳගෙන කරන්නේ ඇත්තටම යාළුවනේ කියන්න බෑ මම බුදු කුඩු ළඟ තමයි කොහොමද මගේ මේ ඉස්ටුඩියෝ තියෙන බුදු කුඩු ළඟ නේද තමයි ප්ලේ කරන්නේ ආදිකල නේද මොබයිල් එකෙන් ප්ලේ කරන නිසා හොඳ ඕන තැනකට යන්න පුළුවන් දැන් මම නැගිටලා චුට්ටක් කරපැත්තට යනවා කරන්න බෑනේ මේක හරිද යාළුවනේ මේ මෙතන කාමරේ කරුවලයි හරි ලයිට් එකක් දාගත්තා අඩෝ මේ ග්‍රෑනි කාරිය ආවොත් එහෙමනම් කණ්ඩ වෙනවා අය මේ හම්බානකට අපිට කෑම කන්න බැරිද දන්නේ නැහැ මේක මම කණ්ඩත් අවසයි දැන් බඩගිනිත් එක්ක හරි මේක සෙන්සිටිවිටි ද මොකද්ද මුල තියෙනවද හරියට ඉංග්‍රීසි වෙයි ඉතින් යාළුවනේ තම අවුරුදු 13නේ හරි යාළුවනේ කෙලින් තාප්පෙට අඩෝ මියුසික් එකක් කරනවා කියන්නේ එන්නේ අඩෝ ආවොත් එහෙනම් කෙලවෙනවා තාප්පෙට බිම්බාගේ තමයි ඉතින් යාළුවනේ දිවිල්ලක් තමයි ඒ දුවා ගන්න තියදී නැගිටලා දුවනකම් ඉන්න වෙනවා හරිද යාළුවනේ ඒක ඉතින් වෙනම කතාවක් මේ දැන් ග්‍රැනී කෙලවෙනවා ග්‍රැනී ඔම්මා කෙල්ලක් නේද මේ ග්‍රැනී අම්මරුඩු ඔය වගේ හැරෙන වෙලාවට හරි යාළුවනේ කලින් දර මම පටන් ගාලා හැරුණා හැරෙද්දි මාරගේ ඈනි හිටියනේ මට සපෝට්ෙන් තොවිල් තමයි නටන්න වෙන්නේ හරි යාළුවනේ ඉතින් දැන් මොනව කරන්නද නැගිටලා ගිහලා මම මේ ගේ ගැන දන්නේ නැත්තම් කියන්නේ මම මේ ග්‍රැනී ගහන දෙවෙනිය තමයි මම ග්‍රැනී එක ගහලා දිනවා ග්‍රැනී තුන මම අහලම නැහැ මම ග්‍රැනී දෙකවක් ගහලා නැහැ හරි යාළුවනේ මේ ග්‍රැනී එක ගහලා දිනවා මේ ඒ බලපුරුද්දෙන් තමයි මම ගහන්නේ දැන් ගේම් එකේ වෙන්නේ මොකක්ද කියනවා මම දන්නේ නැහැ හරිද යාළුවනේ දැන් මං හිතන විදිහට අපි අර හොයන් ඇවිල්ලා ගේට්ටුවක් හම්බෙලා ඒකෙන් අසරවිලා මට දැන් උනන්නේ ග්‍රැනීගේ කාර් එක හොයාගන්න ඇත්තටම මට නම් ග්‍රැනී කාර් එක හොයාගන්න මම දන්නේ නැහැ ග්‍රැනී කාර් එක තියෙන දා තාප්පරේ ඉන්නේ මේකේ මැප් එකක්වත් ඇත්තේ නැහැ එළියට ගියොත් සඳ බොඳ වෙන්න නෙලලා දායි අපේ ග්‍රැනී එතකොට සඳ බොඳ වෙන්න කාලා තමයි අපිට එන්න වෙන්නේ බඩගින්න තියෙන වෙලාවෙ එහෙම කන්න බෑ මගෙන් ඒ කැමරේ නෙමෙයි හොඳට බුඩි සප්පුවක් කන්න පුළුවන් අර සෙන්සර් කාර්යය සෙන්සර් රොබෝට් තාමින් අම්මා දැක්ක නේද යාළුවනේ අර ග්‍රැනීගේ ඒ දුව අම්මා මේ බලන්න යාළුවනේ පා වෙන්නේ නැද්ද කියලා යකා නගිනවා මේ මාර මේකක් කෑ මම එපා වෙන්නේ මුණ්ඩිය මෙහාට හැරෙදිය කොහොනේ මේවනේ මේ ඇඩුත් එපා වෙන එක අතර යාළුවනේ මේ අනිත් පැතරලා මේ පැත හැටි මේ කියවිලා මෙතන යකෝ ෆුල් කම්පියුස් නේ මේ යාළුවනේ කඩි ප්ලේ කරනවා නම් උපදෙස් දෙන්නද දුවන්න පුළුවන් දෙනක හැංගෙන්න ඕඩ බම්බුවක දුවන්න පුළුවන් දෙනක හැංගෙන්න the last day අන්තිම දවසලු 5 වෙනි දවස ඒ කියන්නේ මේක අපි හරියට ප්ලේ කරේ නැතිවොත් අපි මැරෙනවා ඇතිනේ මේ සම්පූර්ණයෙන් මෙහෙම දිනක් ඇති අම්මලුට මේක අර ගන්නත් නෑ ග්‍රැනී අපේ ගෑණි මුදුර වරදිලා ගෑණි කියමු අපේ ග්‍රැනී එන්නකෝ පළවෙනි සැරේ මැරුණේ අපේ ග්‍රැනී ආච්චිය ඉදන්න හරි යනවා අපි යනවා කොච්චි වෙට්ටිය ළඟට ආවා ඉතින් යන්නේ කිසි පාරක් නෑ හරිද මේ ග්‍රැනීගේ රොබර්ට් මේ සංඥාව දුන්නා මේ මන් දැන් මේ කොහෙටද ආව මන් දන්නේ නැහැ කොහෙටද ආවේ කියලා මේ ඩ්‍රොප් කරන්නත් තියෙනවා ඔය වැට්ටුවද ඉතින් ග්‍රැනී එනවා මන් දන්නවනේ ග්‍රැනීට ආතල් දෙන්න බෑ පළවෙනි එකේ වගේ මේකේ ග්‍රැනීට මේ ගහදි පුදුම උන් අපිට ආතල් දෙනවා නැත්තම් කතාව කිව්වා අපි උන්ලා ආතල් දුන්නා වගේ ග්‍රැනී එකේ මේ ග්‍රැනී තුන්වෙනි එකේ කන්ට වෙන්නේ ආයේ හම්බානද කරුම එකටද මන් දන්නේ නැහැ යාළුවනේ මේ පොල්ල උත් අතර ගත්තා මම මේකට කියන්නේ බලන්න කියලා
ඇවිල්ලා ග්‍රැනීගේ කෙල්ලොත් ඇවිල්ලා අපිට ගහුවක් කෙලවෙනවා ඉතින් අපි කියන දේවල් ඇහෙනවද දන්නේ නැහැ නේ මුන්ට සිරාවට කියන්නේ හරිද යාළුවනේ මේ මුන්ට ඇහෙනවද දන්නේ අපි යන්නේ යන දරන්න මුන් සෙට් එක ඇහෙනවා තාප්පෙට ගලින් ඉතින් හදිස්සියවතර ග්‍රැනීගේ දුව හරි ග්‍රැනීගේ මහත්තයා හරි ග්‍රැනී හරි ආවා වීඩියෝ කරත් මෙහෙම හැංගි කරන්න බෑ යාළුවනේ ඔඩෝ ග්‍රැනී මම මැරෙනවා යකෝ වරෙන් අපිට විමගේ දුවන්න තමයි එන්නේ යාළුවනේ. මම රොබොට් කාරයෙක් මෙතන රකා ගහනවා. ග්‍රැනී එනවා යාළුවනේ. දුවමු. ඕ ග්‍රැනී දෙන්නම ආවා. ආච්චි අපිට පොල්ලෙන් ගහුවා යාළුවනේ ග්‍රැනී. හරි යාළුවනේ ඉතින් මේක කරන්න බෑ. ලාස්ට් ඩේ එකත් අපි වැරදුනා. ග්‍රැනී අපිව කාර් එක අවසර දාලා මේ ග්‍රැනීගේ මහත්තයත් දින්නවා. ඔහොම කරන්න එපා. අපි අසරණයි ග්‍රැනී. අඩෝ ඔහොම දාන්න එපා. අපි පවුනක්ද ඔහොම කරන්න එපා. අනේ බලන්න යාළුවනේ. අපි මල සිරුර ගිනි කනවා. මේ මුසංගා සුද්දාන් යනවා යාළුවනේ. ඒක නම් සූපිරියාගේ ගැම්මක් තමයි. ඌ ගැම්මට මේක කරන්නේ. කරන්න උලන් උපරිමෙන් ගන්නවා යාළුවනේ. ගේම් අවරු දැන් මොකද්ද කරන්න අපි මට හිතුණා වීඩියෝ එක එන්ඩ් කරනවා ප්ලේ කරනවද නැද්ද කියලා කොහොම හරි ගෙදරින් එළියට බර ගන්න ඕනේ යාළුවනේ මේක ගේ හොයා ගන්න ඕනේ මේ ගේ නෙමෙයි කාර් එක හොයා ගන්න ඕනේ ගෙදරින් එළියට මනගත්ත එක මම කාර් එක තියනවා හරියන ඉතින් කරන්න දෙයක් නැහැ අදට ගිහින් ගුඩ් බයි